අපි කරන්නේ කොහොමද? භවිෂ්‍යත්වයේ බෙදග්‍රහණය වෙනුවෙන් සහ මෞර්යයේ ඒකීයවාදය වෙනුවෙන් අපරිමිත ලෙස කැපවුණු රණවිරුවන් සමරමු. අනතර මතක් කළ යුතුමයි අපි මේ විශ්වවිද්‍යාලය ගැන කතා කරද්දී අපේ අනාගතය වෙනුවෙන් අපි මේ ජීවත් වෙන පරිසරය වෙනුවෙන් කැපවෙලා මහන්සි වෙලා ඉතාමත් ඔවුන්ගේ දවස ගත කරන හරි සුන්දර මිනිසු කොටසක් ඉන්නවා. අනිවාර්යයෙන්ම ඕන විහාර සේවයක් තමයි අපි වෙන සිදු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ මම හිතන්නේ ඕනට ප්‍රතිපලන දැකීමට තමයි අපි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි සූදානම් රණවිරු පොල් නියෝජනය කරමින් පාසල් අධ්‍යාපනය ලබන දුවදරුවන් 140 දෙනෙකුට වටිනා පාසල් උපකරණ ලැබුණු ත්‍යාග කටයුතු වලින් ප්‍රදානය කිරීමට ඒ වගේම පිපෙන්නට වෙරදෙන සමාජයක පිපෙන මානසික රෝගීන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි ඒ වදන කරටක් එක්කරමින් සූර්ය සහ තනමල් විල අධ්‍යාපන කොටස නියෝජනය කරමින් පුස්තකාල පහසුකම් අනුව පාසල් 5කට විශ්ව සාහිත්‍ය නියෝජනය කරන පරිවර්තන නවකතා පොත්වලින් ප්‍රදානය කිරීමට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ මහා කර්තව්‍ය නමින් සඳහන් කළ මුත්තනේ රණවිරු අභිපූජා 2025 සහ පුත්කුල් පහන සිංහල පුත්කුලට ආදරේ පුරවමු 11 වන වැඩසටහන සමගින් ඒ වෙනුවෙන් අනුසමගින් එකතු වීමට පැමිණි ඔබ සියලුම දෙනාව සාදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් ජනනී මේ පුංචි මාර්ගකල වල මේ දීනේ මල්පල ගන්නමින් අපි තවත් කල් වේලා ගන්න නැතුව මේ කතාව යනවා. ඊට ප්‍රථමයෙන් අනුතර අපි මතක් කළ යුතුමයි. අද දවසේ මෙවන් වූ සුවිශේෂී කර්තව්‍යක සංවිධායකත්වයේ දරන්නේ කවුද කියලා. ඒ තමයි සංවිධායකත්වය ශ්‍රීමත් ජෝන් පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ. ඒ වගේම තමයි මෙවන් වූ කඩේකට අපිට අරමුදල් කියන දේ නැතුවම බෑනේ. ඉතින් ඒ වෙනුවෙන් අරමුදල් සම්පාදක කමිටු ලෙස පූර්ණ මූල්‍ය අනුග්‍රහකත්වයේ දක්වන්නේ කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මිතුරු කැල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථී මිතුරු කැල ඒ වගේම කළමන අගයන සකල ශ්‍රී ලංකා වාසී මිතුරු කැල ඒ සමගින් මෙම සංකල්පය සංවිධානකරණය සහ මෙහෙයවීම ප්‍රසාද කුඩාල සූර්ය මැතිතුමන්ගේ සුවතෙන්. ඉතින් මේ සුබ කටයුත්ත ආරම්භ කරන්න ඇයි අපි තවත් කාල වේලා ගන්නෙ? මම හිතන්නේ මේ පුංචි දරුවෝ හසාවෙන් බලන් ඉන්නේ උන්ට අද දවසේ ලැබෙන්න නියමිත ත්‍යාගයන් ලබා. ඉතින් අප ප්‍රථමයෙන්ම ආරාධනා කර සිටිනවා ඔවුන්ට අදාළ පින්නපත් ප්‍රදානය සඳහා